ගානකට පස්සේ මම ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. එන්නකෝ මොකද උනේ බලන්න. සකල සතන් බොදු වැටියෙන් පන්සල්වියෙන් තන්සල් එහෙම වැන්දට ඔයාලා. අනේ අපි නම් ගියේ නෑනේ. ඊ හොඳටම වහයානේ. මූ මාව ගියත්තට දාලානේ. ඉතින් සකෝඩු එහෙම හැදුවද? මේ තියෙන්නේ අපේ දිහාවේ සකෝඩු. මම නම් හැදුවේ නෑ. අයියා තමයි ඔක්කොම කරේ. මංසින් බලන් හිටිය විතරයි. ඇතින් ඇතින් ඇසෙන නාදේ මාගේ හදවත ගැහෙන රාවේ මාගේ මේ ගීත රාවේ අසාව සොයලා ආවත සිත සරසා සොයලා. අපේ අයියා ඉතින් ෆෝන් එකක් තරරන් තියෙනවා සක්කුරු ටික වීඩියෝ කරන්න. මම නම් හිතුවේ ඉතින් මාව වීඩියෝ කරන්න කියලා. මං ඉතින් ගිහින් ඉස්සරහින්ම හිටගත්තා. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යන වෙසක්කුරු බල්ලා ඉවරයි. මේ පහුවෙනිදා උදේ මොනවා වුණත් හොඳ පාස්කෙට හෙරීමේ යන්රෙක්ග වාර්ඩ පාරිය රතලද කියන. ඒවා ඉතින් SMS වැඩක් නෙමෙයි කරන්නදී. පොඩ්ඩක් ඉන්න බෑ බ්‍රේක් තියන හරි. හොඳයි අවුලක් නෑ. වැඩේ කරගෙන යනවා. මේක නම් පේන්ටේ හොඳයි යෝගී. වතුර පාර උත් තියෙනවා. උලත් ඕනේ නකුලක් නෑ. හැමතැනම වීඩියෝ කරන ඉවරයක් නෑ. ලස්සාව කරගෙන ඉන්න දෙන්නේ නෑ. නැත්තම් කිව්වොත් ඉතින් ෆෝන් එක තමයි ඉතින් අරගෙන එන්නේ කොවියලා. කමලට කියන්න එපා. හරි. දැන් මෙහෙම ගියාම හරිද? යකෝ දියගුඳුරයක් වගේ. භාගයක් මූදේ භාගයක් ඇල්ලේ. මං කලින් මොන මේකප් කරන එක විතරයි. උඹ ඇඳුමක් හොයාගනි. යකෝ මෙහෙම ගියොත් එහෙම ගිහිල්ලා අන්තිමට පුටුවට තමයි. ඊදරේ ඉන්න ලොකු වසා මම උනා මෙහෙම තමයි. ෂෙඩිය දනස් සැපදනන්නේ. තුවාල ගන්න! තුවාලකෝ! තුවාල දෙන්නකෝ! අම්මේ කොහේ තුවාල? අම්මේ! අනේ මොන වෙන්දද තුවාල ගන්න නැත්ත? මේ ගෙදර උන් මැරිලාද? අම්මේ! අම්මේ අදින් ඇදුමන්නේ! ඒ උඩ පෙළිය අතර පෙල්ලුණත් ඉතින් සෙල්ලම් කරන එක නම් නවත්තන්න බෑ. කෙටි කැල්ලක් හරි යවන්න එන මෙන්න ඇදලේ වල අතල්ල ගින්න ඕන. මේ තරම් සැපලෝක ජීවත් වෙන විතරයිනේ. ඒට අදින්න මේට අදින්න එහෙම තමා. ඔයාලා ගෙවල් වලත් මේ වගේ නම් ඉතින් කමෙන්ට් එකක් දාලා ෆොටෝ එකක් දාලා ලයික් එකක් දාලා ෂෙයා කරන්නකෝ. ඉතින් බීරන්නකෝ. ඔබ තමයි ඉතින් ජීවිතේ. මොනාරි කැමරාවක් පුස්සන් ගිහලා මා අපිට පිර වීඩියෝ කරන එක තමයි මේකළු දැන්. මස් කට්ටක් ගාලා දුන්නා ඉවරයි. අම්මා ඔබීරයි කියලා ඉතින් මං කොහොමද ළඟට වෙලා ඉන්නෝ. අම්මයි පුතයි දෙන්න මීඩියම් එක වගේ කියන්නේ නෑ නේ කවුරු. මොනවා වුණත් ඉතින් ආදරේට නිලව කනවා ඉවරයක් නෑ. අපේ ගෙදර ඉතින් බලුවෝලන් තමයි හවස් වෙනකොට. අම්මා බීනවා පොඩි ජලසියුත් තියනවා. පොඩ්ඩක් බුරලා සද්ද දාලා මාව බීරට නම් හරි වගේ. නැත්තම් මේක මාව බීරන්නේ. ඔය ඉන්නේ ඉතින් ලොකු අම්පුතා. එයා තමයි ඉතින් අපිව බලද මොනවා වුණත් හොඳ එක අපේ. මේක හරියන වැඩක් නෙමෙයි. පොඩ්ඩක් බුරලා හරි මේක නවත්තන්න. නැත්තම් මාව ගණන් ගන්නෑ. Penala, uno marigaya, lega, sudah berbuat ini dona, itu pasti paling, itu pasti lain, itu pasti ini lain. Jangan main kalam kan? Ani baru makanan itu bakalan mik.
මේ පිස්සුගෙන නැතු දැල්ලක් හරි කවලක් හරි වරෙන් කොපෙක දා පොඩ්ඩක් දින හරන්න මැනික ගන්න පුළුවන්. ඉල්ලම ගරන්න කියලා යාවේ. බන්නකොට බාත්රූම් එකේ ඉල්ලන් ගන්න. දැන් ඉතින් වෙන්නේ ඉල්ලන් කාන්න. ඔන්න ඉතින් පාතලේ අවසන්. තා පොඩ්ඩකින් වාල දාන්නත් අඩු කරානේ මම්මගේ අස්සල නැන්දිගෙන ගන්න ඕනේ නැත්තේ. දැන් තොපි දෙන වීඩියෝ දාලා ඉස්සරහට 10k වැදුනට පස්සේ ඔටෝග්‍රාෆ් එකම අරන් ඉන්නේ තොපි ආවට මං ගාවට නේ කුවේ ටූටි වල ලෙව ගන්නවා මට කියා. හොඳ ලේලි කෙනෙක් ඉන්නවා නම් අපේ පුතාට කැමති වෙන්න. මේ දෑවැදි ඕනේ නැහැ. අවංකවම අපිටත් ආදරේ වෙලා ඉන්න හොඳ යාපත් ලේලි කෙනෙක් අපි හොයනවා. මල් මෙතක් කියන්නේ මගේ කටේ මට කියාකෝ ඉන්න මල් වනේ ඒවල. එහෙනම් අද ඔබතුප ටික කිවරයි. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් කොල්ලෝ අපි යා